Hi guys, ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ට්‍රේඩින් කරනකොට ට්‍රේඩ් ප්ලෑන් එකකට ඇතුළත් වෙන්න ඕන කරුණු මොනවාද කියලා. ඉතින් අපි බලමු මේ කරුණු මොනවාද කියලා. නම්බර් 1 තමයි coin එක. මේකදී ඔයා හොඳ මූවමන්ට් එකක් තියෙන හරි coin එකක් හරියට සිලෙක්ට් කරගන්න ඕනේ. දෙවෙනි කාරණය තමයි පොසිෂන් එක. මේකදී ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න කලින්ම තීරණය කරන්න ඕනේ ඔයා ගන්නේ buy long ට්‍රේඩ් එකක්ද නැත්නම් sell short ට්‍රේඩ් එකක්ද කියලා. මොකද ඔයා ඒක හරියටම තීරණය කරන්න ඕනේ. නැත්නම් ඔයාට profitable ට්‍රේඩර් කෙනෙක් වෙන්න අමාරුයි. තුන්වෙනි කාරණය තමයි entry price එක. මේකදී ඔයා මාකට් එකට හරියටම හරි price එකේදී එන්ටර් වෙන්න ඕනේ. buy long ට්‍රේඩ් එකක් දානවා නම් මිල අඩුම අවස්ථාවත් sell short ට්‍රේඩ් එකක් දානවා නම් මිල වැඩිම අවස්ථාවත් හරියට අඳුර ගන්න ඕනේ. හතරවෙනි කාරණය තමයි target price. මේකම TP කියලාත් ඔයාලා හඳුන්වනවා. ඉතින් මේකදී ඔයා හරියටම ලාභය ගන්න පුළුවන් තැන් හරියට මාක් කරලා හරියට මේ තැන්වලදී ලාභය ගන්න ඕන. පස්වෙනි කාරණය තමයි stop loss. මේකෙදී ට්‍රේඩ් එක ඔයා හිතපු නැති පැත්තකට ගමන් කරනවා නම් ඒක සිද්ධ වෙන පළවෙනි අවස්ථාවේදී මේක හඳුනගෙන හරියට stop loss එක තියන්න ඕනේ. හයවෙනි කාරණය තමයි leverage කියලා කියන්නේ. ඒකත් බොහොම වටින දෙයක්. මේකෙදී ඔයා wallet එකේ තියෙන ගාණ ගැනත් ඔයා ට්‍රේඩ් එකට යොදන ගාණ ගැනත් හරියට සැලකිලිමත් වෙලා හරියටම ට්‍රේඩ් එකට leverage එක දාන්න ඕනේ. මොකද ඒකෙන් තමයි වාට හොඳ profitable trader කෙනෙක් වෙන්න වැඩි අවස්ථාවක් තියෙන්නේ. ඉතින් මේ වගේ trading ගැන වැදගත් කරුණු ඔයත් ඉගෙන ගන්න කැමති නම් දැන්ම මාව follow කරන්න වගේම දිගටම මාත් එක්ක රැඳිලා ඉන්නත් මේ වීඩියෝ එකට just කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අදට මං ගිහින් ඉල්ලෙන්නම්. ජය වේවා.